මගේ ඔබ දුටුදා පටන් බැඳියා රන්මැණිකේ මගේ ඔබ දුටුදා පටන් බැඳියා රන්මැණිකේ මගේ ඔබ දුටුදා පටන් බැඳියා සිංදිලේ ඔබෙරුව සුකුමාරියේ ගුණවන්ති නනවන්ති පින්වන්ති පානේ පනේන්නද මගේ රන්මැණිකේ ගුණවන්ති නනවන්ති පින්වන්ති පානේ පනේන්නද මගේ රන්මැණිකේ මගේ ඔබ දුටුදා පටන් බැඳියා බන්දෙමාද රූපේ මනෝහර පෙම්බර සුකුමාලියේ බන්දෙමාදර රූපේ මනෝහර පෙම්බර සුකුමාලියේ ගුණවන්ති නනවන්ති පින්වන්ති පානේ පනේන්නද මගේ රන්මැණිකේ ගුණවන්ති නනවන්ති පින්වන්ති පානේ පනේන්නද මගේ රන්මැණිකේ මගේ ඔබ දුටුදා පටන් බැඳියා රන්මැණිකේ මගේ ඔබ දුටුදා පටන් බැඳියා මට වාදකාරී කරන ඉඩ දීලා කට වහගෙන ඉන්න ඕනේ. ඔන්නමයි ඥාඥා. අඩේ කරත්තකාරයා. කවුද බලපන් කතා කරන්නේ කවුද කියලා. ඕ මේ රාලහාමිනේ. රාලහාමිනේ නෙවෙයි මින්න රාලහාමි. සමාවෙන්න රාලහාමි. ඔබට හාමි අඳුරන්න බෑ, හාමිනේ අඳුරන්නත් බෑ. ඉතට බඩු දාලා නේද? ඇගේ පස්සේ අමාරුවට බඩු පොඩ්ඩක් දාගත්ත එක ඇත්තට. ඕකේ ඇති වරදක් ඈ.
තමන්ගේ පතේ අමර ජීව කළ මේ අංශකේ බලන්න. අයියාමා. කටවහපන්. උඹ නළුවන්නනේ මම ආවේ කටවහපන්. උරුතක් පෙන්නන්න හදනවා. අඩේ කරතකාරයා. කරතෙන් බහලා කතා කරුත් නේද හොඳ? ඒක හොඳයි නේ. බෙස්සලාමේ. මොනික ලොකු මිනිහාගේ රජයේ නිලධාරියෙක් ඉතර හැසිරෙන්නේ නේද? නිලධාරියා හිටගෙන තමයි වාඩි වෙලා. අද පොලිසියට අතුනේ ඉර නම් නෑ. තමගේ සම්පූර්ණ නම කියන්න. මගේ සම්පූර්ණම ඇවිල්ලා ලාලාමේ. උඹේ සම්පූර්ණ නම රාලාහමි? අවදානන්ගේ මාර්ෂල් වීරකෝන් මැන්ඩිස් අලුත් පාලම යට. අවදානන්ගේ මාර්ෂල් වීරකෝන් මැන්ඩිස් අලුත් පාලම යට. එතකොට ගම කොයිද? ගම ඇවිල්ලා ලාලාමේ අම්බලවල. මලවුන් මිනිහ. මමත් අම්බලවල තමයි මාර්ෂල් තේරෙනවද? ඒ මට උඹට මුගු කට ඇරලා කියන්න බෑ. මමත් අම්බලංගොඩ මමත් අම්බලංගොඩ. එතනේ කියන්නේ. අයියාමා කාගොල්ලේ කම කා. මෙහෙම විලාප දෙන්නකොට මම රාජකාරී කරන්නේ කොහමද ළමයා? අනිත් දෙකක් කියනවා. ඉවසන්න පුරුදු වෙනවා. හැම දෙයකම අවශ්‍යයි ඉසි. අර මාසේ අනේ බෑ පණ්ඩා. බෙස්සලාමේ. කරත් ලයිසන් එක බලන්න ඕනේ පොඩ්ඩක් හිට. බලන්න. මිනිහෝ අවුරුදු ගානක් පරණ ලයිසන් එකක් නේ. වරණ වෙන්නේ කොහමද නානාමි මම මේ කාලේ අලුත් වැඩේ කරේ ඊයේ පෙරේද කරත් නෙවෙයි මං කියන්නේ ලයිසන් එක මිනිහෝ. කවුරු දන්නවද නානාමි ඌවා නීති රීති දන්නේ නැහැ වාහන පාවිච්චි කරනවා. තමා දන්නේ නැත්නම් පාරට වාහනයක් දාන්න බලපත්‍රයක් තියෙන්න ඕනේ විදිහ. කවුරු දන්නවද නානාමි මගේ කරත් එම්ලා කළා මම යනවා මිස බලන්න නීති උගන්වන්න ගියාම අපට සාප කරනවා අපට මුක් කියලා ගහනවා. මිනිහ අපිත් මේ හදන්නේ මේ උඹලට වරදක් කරන්න නෙවෙයි. උඹලගේ ජීවිත බේර ගන්න. අවදානමෙන් ජීවිත ගලව ගන්න. තේරෙනවද? අයියාමා අජේමා ඥාඥාඥාමි අනිත් දෙකක් කියනවා. අනිත් දෙකක් කියනවා නම් අයියාමා යම්මා. මොකාද වගේ බෙරියන් දෙනවා. අඩේ මාෂේ අඩේ බෑ පණ්ඩා. බෙස්සලාමේ කරත්තේ කරුණේ නේද ආවිලාම්පු එලියක් මොකක් කරන්නද? මේකේ නාලාමේ උන්නේ මං ඒතර උන්දැල්ල කිව්වා කරත්තේ ලාම්පුව තියන්න කියලා. හරි උන්ද කියලා නෑ. එතකොට ගෙදර යන්නේ තමාද ගෙදර උන්දද? කරත්තේ නාලාමේ යන්නේ මමත් යනවා උන්දත් යනවා හිතපුවාම අපි දෙන්නම යනවා. දෙන්නම නෙමෙයි පවුල්ම ගියත් අපිට ප්‍රශ්නයක් නෑ. නීති දීති යනවා තේරෙනවද? වාහනේ පාවිච්චි කරනවා නම් මිනිස්සුયો නීතියක් තියෙනවා. රීතියක් තියෙනවා. එහෙම ගියාම තමන්ගේ ජීවිතේට අනුකූලක් නෑ. පාරේ යන මිනිස්සුන්ට කරදරයක් නෑ. අන්න එහෙමයි මිනිස්සු අපි ගැන විතරක් නෙවෙයි. අපි අනුන් ගැන හිතන්න ඕන මාෂල් තේරෙනවද? අයියාමා ඥාඥාඥාඥා අනිත් දෙකක් කියනවා ඉන්නේ බෑ කකුල් දෙකම කියනවා. කකුල් දෙක හටි අපේ අම්මා අයියාමා. කන පැලෙන්න දෙනවා දැනගන්න. අනිත් දෙකක් කියනවා. මොකද වගේ පිළිගන්න දෙනවා. අනේ මාෂල් අනේ බෑ පණ්ඩා. බෙස්සලාමේ මේ ළමයෙන් කට උත්තර ගන්නකන් තමයි හිටගෙන ඉන්න ඕනේ තේරුණේ? හරි මං හිතගෙන නාලා අනේ කොල්ලා ඉන්නව ඥාඥාමි. මේ අනේ කොල්ලා මේ ඉන්න. මේ අනේ කොල්ලා ඉන්න ඥාඥාමි. මේ තමා අනේ වාදුනා නේද මාස වාඩි වෙන්න ඇදුවා විතරයි. හැදුනේ කමන්නේ වාඩි වෙන්න එපා තේරුණේ? හරි. තමාගේ නම කියනවා. ඥාම. ඔව්. ආදිනා. උඹේ නම වාඩි වෙලා එතකොට තාත්තාගේ නම හිටගෙන නේ ආදිනා. වාඩි මේ ඇයිලම බොරු කියන අර අපුරුවට හිටගෙන ඉන්නේ තමාගේ නම කියනවා. ආදිනා. මේ පොඩි කාලේ ඉඳලා බොරු කියන්න එපා තමා මේ දහම් පාසල් එහෙම යන්නේ නැද්ද? ඥාඥාඥාඥා. එතකොට දහම් පාසල් ගියාම කියන්නේ බොරු කියන්නේ කියලාද? ඔජු කිව්වේ නෑ ඥානි. සම්පූර්ණ නම කියනවා. සම්පූර්ණ ඥාම. කාච්චුදාදිනා. අරේ බෑ පණ්ඩා. බෙස්සලාමේ නම කියනවා. ඥාම. ඔව්. පිටිචීනි හායි. මොකද්ද? පිටිචීනි හායි. ඉතිසීනි හා යෝ. උඹ සමුපකාරද වැඩ කරන්නේ? නේ මගේ නැත්නම් ඥාම. නාත සමුපකාර වැඩ කරන ගමන් උඹේ නම දාලා තියෙන්නේ. මගේ ඥාම. උඹේ නම පිටිසීනි හා තේජුඤ්ඤන්ගේ.
මම ජීවිතේට ඒ වගේ නම කහලා නැහැ ළමයා. මට තේරෙන විදිහට කියන්න. තේජින විදියට ඔව්. මගේ වාචකම ඔව්. PTC වාසගම PTC ඔව්. නමනිහා ආ වාසගම PTC නම නිහාල් නිහා PTC නිහාල් PTC නිහා හොඳ නමක් දාලා තියෙනවා. මම දැන් තාත්තා සමුපකාර වෙන්නේ නැති වැඩ කරන්නේ. වෙන්නේ නේද මේ දැන් මොකද තියෙන අමාරු? ඔජෝ කකින පිට කකින කන කකින වද කකින කකුල කකින අත කකින උඹ නේද වාට්ටුවක් කියලා මම. අද අමාරු අरे මාෂේ අඩේ බෑ පණ්ඩා විශ්වලවේ මේ ළමයා දාගෙන යන්න පුළුවන් පොලිසියට තේරුණාද? අයිලා ළමයා ඥාඥා පොලිසියට ගිහින් ඉස්සර බංකුවේ ආරය ඉන්න මම නිකන් කලබල කරගන්න නැතුව පාරේ හැම යන්නේ නැතුව තේරුණාද? ගායිඩන් මේ ළමයට එහෙම හතක් කියන්න බෑ තේරුණාද? අයිලා ඒව දැන් ඉස්සර වගේ නෙවෙයි මානව හිමිකම් බොහොම තදින් බලපානවා තේරුණාද? මොකද කිව්වලා මානව හිමිකම් මාහිමක කාඩ දෙක තියෙන්නේ මොකද්ද? කාඩ දාලා මාහිමයන්ගේ කාටද කියන්නේ මට ඒක තේරුනේ නෑ. අපිට තියෙනවද ඕක? ඒ කියන්නේ ඒ කියන්නේ නාලාවෙල අල්ලගෙන පොළු කැඩෙන්න තඩිබන්නේ මානව හිමිකම් තියෙනවා නම් ඒව කරන්න පුළුවන්. මාෂල් ආ මේ කතාව මම පිළිගන්නවා මාෂල්. අද මානව හිමිකම් කියලා දෙයක් නෑ. ලොකු මිනිහට ඒක නීතියක්. ඒකනේ උඹලා අපි වගේ දුප්පත් මිනිහට ඒක නීතියක්. මං කියන්නේ ඒ පුජ්‍යලගේ ඇතුලේ නීතිය නැවෙනවා. නවල ගන්නවා. ඉතින් අපිට කරන්න දැන් අපි කරන රාජකාරිය. අපි මේ හිතකින් මේවා ක්‍රියාත්මක කරනවා නෙවෙයි. ඔය තබු දිහා බලාගෙන ඉන්න දෙතුන් දෙනෙක් ඉඳ තමයි පොලිස් සේවය පිළිලා තියෙන්නේ. තේරුණාද? ඒක නාලාවේ වැඩක් නෑ. සමහර මේව කතා කරලා මම ගෙදර යනකොට මගේ මේ රස්සාව නැති වෙලා තියෙන්නේ. ඒක කමන්නේ අවංගව කතා කරලා මාචල්. තේරුණාද? ඒක ඇත්ත මේ නාලාවේ. ළමයා ගන්න එක යන පොලිසියට මම එන්නකම්. නාලාවේ ජයවේවා. අය පස්සේ අම්මෝ. ලිය පස්සේ උදා. ඔලියා පත්තේ ලිය පස්සේ පත්තේ මොකද මගේ? පත්තේ කෙනෙක් දාගන්න කොයිදවන් මේෝ. මොයින්දා. නොමින් බලපන්. නාලාවේ මාත් එක මොකක් කොලේ කිව්වද? අයියම්මා ගාඤ්ඤපා ඔයවා කන එළින්දා මට නාලාවේ දෙක තරහ වෙන්න බුණානේ. බලන්න දෙමව්පියෝ කියලා නැද්ද පාරේ යන්නේ. පාරේ නැති තේරෙන්නේ. අයියම්මා ලගිනොක් සේනෝ බලන්නේ. මේක පස්සේ මම මේ පාරේ යනකොට ඔබ පාලහලා පයින්ව දැක්කොත් මං බෝ හප්පලා දානවා කාලේට විශ්ලේ. මගේ කරත්තේ මම යන්න උනා. මුල්ලා යවමුද?